දැන් මේ වෙද්දී සමසෞඛ්‍ය උපාධිධාරීන් අතිශය තරඟකාරී අපොස උසස් පෙළ විභාගයන් සමත් වෙලා ඉහළ ඉසෙඩ්ඩකයන් ලබාගෙන ඔවුන් සමසෞඛ්‍ය උපාධිය හදාරන්න සිව් අවුරුදු විශේෂවේදී උපාධිය හදාරන්න රජයේ විශ්වවිද්‍යාලවලට තේරීපත් වෙනවා. තේරීපත් වුණාට පස්සේ ඔවුන් ඒ වගේ අවුරුදු 4ක් පුරාවට වෙච්ච සායනික පුහුණු රජයේ රෝහල් වල සායනික පුහුණු අවස්ථාවන් වලට මුහුණ දීලා සාමාන්‍ය ප්‍රායෝගික පරීක්ෂණ වලට මුහුණ දීලා අධ්‍යයන විභාගයන් වලට මුහුණ දීලා තමයි මේ සිව් අවුරුදු වෘත්තීය පාඨමාලාවක් හදාරන්නේ විශේෂවේදී සමසෞඛ්‍ය උපාධියක් අවසන් කරන්නේ. එතකොට ඒ විදිහේ උපාධියක් අවසන් කරපු පිරිසකට කියනවා මේකට කිසිම සම්බන්ධයක් නැති. මේ Taman ඉගෙන ගනිපු විෂයට කිසිදු සම්බන්ධයක් නැති දැනුම මිනුම විභාගයකට මුහුණ දෙන්න කියලා. දැන් මේකෙන් අහයි ගුරුත්වාකර්ෂණ නියම හොයාගත්තේ කවුද කියලා. ගුරුත්වාකර්ෂණ නියමේ හොයාගත්ත කෙනා දන්න කෙනෙක්ට ඔන්න යන්න පුළුවන් වෙයි රජයේ රැකියාවට. ඊට පස්සේ තව හඳට මුලින්ම ගියේ කවුද? එතකොට එන්නේ වගේ දේවල් තමයි මේ විභාගය අහන්නේ. එතකොට එහෙම නැතුව මේක කිසිම ආකාරයේ විෂයට අනුබද්ධ එකක් විදිහට නෙවෙයි අපිට හඳුන්වන්න තියෙන්නේ. එතකොට මේක ඇවිල්ලා පැහැදිලිවම මේ ආණ්ඩුවට තියෙනවා පෞද්ගලික උපාධි කඩවලින් අධ්‍යාපනය ලබා ගන්න කණ්ඩායම් වලට තව ප්‍රවර්ධනයක් සහිතව ඒ පෞද්ගලික උපාධි ආයතනවල විකිනෙන සමසෞඛ්‍ය උපාධිය ධෛර්යමත්ව විකිනෙන අවස්ථාව හදලා දෙන්න ඕනේ. එතකොට ඒකට කියන්නේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවයක් මේ ආණ්ඩුවට තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනයට අත්අඩු දෙනවා කියලා ආවට දැන් ඒ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කොන්දේසි විරහිතව හිටගන්නේ නැහැ. ඒ වෙනුවට අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම තමයි පැහැදිලිවම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි දැනටම රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධිය අවසන් කරපු උපාධිධාරීන් සම්බන්ධ කරගෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒ වගේම සමසෞඛ්‍ය විද්‍යාපීඨවල ආචාර්ය මණ්ඩලයන් එකතු වෙලා හදපු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කුසලතා ලේඛනයක් තියෙනවා. මේ කුසලතා ලේඛනයට අනුව බඳව ගන්න කියලා තමයි අපි දිගටම කියන්නේ. ඒ වගේ අපි මේ රටේ ආදරණීය අම්මා තාත්තට කියන්නේ ඔයාලා කවදාවත් දැකලා තියෙනවද මේ වෙලාවේ පවතින ආණ්ඩුවක අපේක්ෂකයෝ නැත්නම් ප්‍රධාන පක්ෂයාන්ත්‍රණයේ ප්‍රධාන සංවිධායකවරු ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායකවරු විභාගයක් ලියන්න කියලා ගෙවල් වලට ගිහිල්ලා කියනවා. කේවල් කරනවා, බලපෑම් කරනවා දැකලා තියෙනවද කවදාවත් ඉතිහාසෙ. අපි හිතනවා එහෙම නැතුව ඇති කියලා. ඒ වගේම තමයි කලින් පැවතිච්ච ආණ්ඩුත් මං හිතනවා එහෙම දේවල් නම් කරලා නැතුව ඇති කියලා. හැබැයි මේ ආණ්ඩුව ඒ වගේ දේවලුත් කරන තැනට මේ මොහොත වෙද්දී පත් වෙලා තියෙනවා. එහි මේ වෙද්දී වොයිස් රෙකෝඩ් ඒ වගේම නිවෙස් වලට ගිහිල්ලා පුද්ගලිකව වුණ හම්බ වෙලා ඔවුන්ට මේ විදිහේ යෝජනා කරපුවා, ඔවුන්ව තර්ජනය කරපුවා, බියවැද්දවීම් කරපුවා අනන්තවත් වාර්තා වෙනවා. එයින් සිදුවීම් දෙකක් අපි ඔබට ඉදිරිපත් කරන්න මෙන්න මේ විදිහට. මෙන්න මේ මුල් සිදුවීමට සම්බන්ධ වෙන්නේ මේ බුලත් සිංහල කියන ආසනයේ සංජීව පුෂ්පකුමාර කියන මහමැතිවරණයට ඉදිරිපත් වෙච්ච ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා. එතකොට මේ ඉන්නේ නලින්ද ජයතිස්ස නිහල් අබේසිංහත් එක්ක එයා එකට මැතිවරණ වේදිකාවේ ඉදිරි කරපු ප්‍රචාරණ දැන්වීම. හරිද? එතකොට මෙන්න මේ සංජීව පුෂ්පකුමාර කියන කෙනා ශිෂ්‍ය උපාධිධාරියෙක්ගේ නිවසට කතා කරලා කරපු බලපෑම තමයි අපි දැන් ඔබට මෙන්න මේ විදිහට හඬපටයකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට අවධානය ලබා දෙන්න. හෙලා මට චුට්ටයි කියන්න පුළුවන්ද? මම කතා කරේ ඔව් ජාතික ජන බලවේගයේ ආණ්ඩු පක්ෂයේ සංවිධායක සංජීව පුෂ්පකුමාර. මේ ඔයා මොකක් කරේ මේ අර වෛද්‍ය රසායනගාර එක මොකක් කරේ මේ මේකට දැම්මද මේ එක්සෑම් මේකට? මම වෛද්‍ය රසායනගාර නන් නෙමෙයි. මොකක් කරේ එක්සෑම් මේකට දැම්මද ඇප්ලිකේෂන් මොකක් තියද දැම්මේ? මම බෞද්ධ චිකිත්සක. බෞද්ධ චිකිත්සක නේ. හරි එක්සෑම් මේක නේද දැන්? හරි ඒක එක්සෑම් එක තියෙන දිනේ වාට ආවද? ඔව් ආවා. 27 නේද? ඔව්. හරි ඒක පොඩ්ඩක් අර මේ අපිට කතා කරලා කියන්නකෝ ඒ ටික අනිවාර්යෙන් වන්න කියලා මේ ඒකින්ද ඒ වෙලාවට මිස්ලා ඒ ගානට ඒ ටයිම් එකට යන්න ඕනේ. හරි මට දැනගන්න පුළුවන්ද ඇයි එහෙම IQ ටෙස්ට් එකක් තියන්නේ කියලා? ටෙස්ට් එක තියනවා කියලා තමයි නලින්දයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාලට එක මේ කියන්න කියලාද කිව්වේ? ඔව් කියන්න කියලා දාලා තියෙනවා. ඒ අපි ඉදිරිපත් කරේ ඔබට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන නියෝජිතයෝ කතා කරන්නේ අපිට නලින්ද අයියා තමයි මේ තොරතුරු එව්වේ කියලා. නලින්ද අයියා තමයි අපිට මේ තොරතුරු ලබා දීලා කිව්වේ ඔයාට ඇවිල්ලා එක්සෑම් එක ලියන්න කියලා අනිවාර්යයෙන්ම කතා කරන්න කියලා. හරිද? එතකොට මේකේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයට උපාධිධාරීන් මේ තොරතුරු ලබා දෙන්නේ ඔවුන්ගේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුල වෙච්ච කටයුතු සඳහා. හැබැයි දැන් මෙතනදී මේ භාවිතා වෙන්නේ
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලඥයෝ ගිහිල්ලා ශිෂ්‍යයන්ගේ නිවෙස් වලට උපාධිධාරීන්ගේ නිවෙස් වලට බලපෑම් කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒතකොට මේකේ තියෙන මූලික ප්‍රශ්නේ තමයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ ලබා දෙන තොරතුරු මොන පදනමින්ද මෙයාලා කවුරුත් ඇවිල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් නෙමෙයි. මෙයාලා විභාගයට සම්බන්ධයි නෙමෙයි විභාගයට සම්බන්ධ නිලධාරීනුත් නෙමෙයි. ඒතකොට මෙයාලා නිශ්චිතවම පක්ෂයක අපේක්ෂකයෝ. එතකොට මෙයාලා කොහොමද නිවෙස් වලට කතා කරලා මේ තොරතුරු භාවිතා කරලා නිවෙස් වලට කතා කරන්නේ? එතකොට අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට අපේ අවශ්‍ය කටයුතු සඳහා අපේ තොරතුරු පුද්ගලික තොරතුරු ලබා දෙනවා තමයි. අපේ බයෝ ඩේටා ලබා දෙනවා තමයි. හැබැයි ඒ බයෝ ඩේටා කොහොමද නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ඔවුන්ගේ පාක්ෂිකයන් සතු කරන්නේ? ඒ වගේම තමයි තවත් සිදුවීමක් තියෙනවා ඔබට මේ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ ඉන්නේ තිහගොඩ ප්‍රාදේශ සභාවට මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන්න අපේක්ෂාවෙන් ඉන්න පාලටුව කොට්ටාසේ ජාතික ජන බලවේග අපේක්ෂකයා. හේෂාන් ධනුෂ්ක කියන කෙනත් මේ විදිහටම ඒ ප්‍රදේශයේ උපාධිධාරී සහෝදරියකට කතා කරලා මෙන්න මේ ආකාරයේ දැනුම් දීමක් කරනවා. ඒකත් අපි ඔබට ඉදිරිපත් කරන්න. හෙලෝ. ඔව්. මම මේ පාලතුවේ NPP මේ අපේක්ෂකයා කතා කරේ. අර MLT එක්සෑම් එකට දාලා තියෙනව නේද? කවුද දන්නේ අපේක්ෂකයා කිව්වේ කවුද දන්නේ නේ? මම හේෂාන් කියන මේ ජාතික ජන බලවේග. නම? මම හේෂාන්. හේෂාන්. ඔව්. මට පස්සෙන් දැන් කතා කරලා කිව්වා මේ දැන් අර 27 මේ ඔයාලට ලියන්න ඇවිල්ලා නම් ඒක අනිවාර්යෙන් වැඩි කරේනවා. අර පරණ විදියට එක්සෑම් එක කරන්න කියන එක තමයි කියන්නේ. මහත් එක සම්පූර්ණ නම දැනගන්න පුළුවන්ද? මම රුබසිංහ පතිරණගේ හේෂාන් ධනුෂ්ක. හේෂාන් ධනුෂ්ක MPP අපේක්ෂකනේ? ඔව් පාලටු කොටස්. පාලටු කොටස්. හරිනේ? හරි. ඔය එක්සෑම් එක කරන්න හොඳ 27 ඒවා කිසිම ඒ මොන හරි සෝෂල් මෙහෙම කොහොම හරි ආවට මේක වැඩක් නැහැ කියන එක එහෙම නැහැ. ඒක වැලි මේ ගවර්න්මන්ට් එකෙන් කරන්නේ සාමාන්‍ය විදිහට එක්සෑම් එක කරන එක තියෙන්නේ. එනිසා අපි මේ ආණ්ඩුවට කියනවා මේ 27 වෙනිදාට පවත්වන්න නියමිතව තියෙන තරඟ විභාගයේ ඊටාම විහිළු සාගතයි. මේ විභාගය වහාම නතර කරන්න ඕනි කියලා අපි කියනවා. එහෙම නතර කරන්නේ නැත්නම් ඒක ඊටාම පිළිකුලෙන් සාගතව අපි ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට හෙලා දකිනවා. ඒ වගේම තමයි අපි කියනවා මෙන්න මේ වගේ පණිවිඩයක් මේ ආණ්ඩුව නිශ්චිතවම ශිෂ්‍යයන්ට බියවද්දලා ශිෂ්‍යයන්ට ඔවුන්ගේ දේශපාලන යාන්ත්‍රණය හරහා නිවෙස් වලට මැදිහත් කිරීම කරවලා ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු දේශපාලන පක්ෂ යාන්ත්‍රණයක් වෙතට ලබා දීලා තමයි මේ අනිසි බලහත්කාරකම් සිද්ධ කරන්නේ. ඉදිරි කාලවකවානුවේදී ඉදිරි දින දෙකක කාලයක් අපි හිතනවා තීරණාත්මකයි කියලා. දැන් ඔබ ප්‍රවේශ පත්‍ර එකතු කළා අමාත්‍යාංශයට බාර දුන්නත් මේකේ යම් අවදානම් තත්වයක් තියෙනවා. මොකද දැන් මේ දේශපාලන යාන්ත්‍රණය හරහා දිගින් දිගටම ශිෂ්‍යයන්ට මේ විදිහේ මැදිහත් කිරීම කරනවා. ඒ නිසා ශිෂ්‍ය ව්‍යාපාරයේ විදිහට අපි නිශ්චිතවම මේ ශිෂ්‍යයන් එක්ක ඉන්නවා. ඒ වගේම තමයි අපි ආණ්ඩුවට කියනවා මේ වගේ සෙල්ලම් දාන ලෑස්ති වෙන්න එපා. ශිෂ්‍ය ව්‍යාපාරයේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම සඳහා කොන්දේසි විරහිත සටනක ඉන්න බව පැහැදිලිවම ප්‍රකාශයටපත් කරන්න ඕනේ.